ලියන මාතෘකාව ළමයි දර්ශක අද මම අර චුට්ටක් මේ වෙනදට වඩා හිමින් වගේ කරන්නේ මේ මොකද මට එක දිගට කතා කරන්න ළමයි අද පොඩ්ඩක් අමාරුයි ඒ කියන්නේ ඔයාලට ඒක ලොකුට තේරෙන්නේ නැතුව ඇති මට කියන්නේ මට පොඩ්ඩක් අර එක දිගට වචන කතා කරන අමාරු නිසා මම පොඩ පොඩ නවත්ත කියන්නේ අවුලක් නැහැ අපි කොහොමද ගාන්ඩ සිලබස් එක ගාන්ඩ කරගෙන යනවා දර්ශක මේ පාඩම ඉවරයි ඊළඟට අලුත් පාඩම ඊළඟට තියෙන ඒ කියන්නේ කිසිදු බය වෙන්න එපා ඒක කවර් කරලා දෙනවා හරි ලියන ළමයි දර්ශක හරි මොකද්ද ළමයි දර්ශකයක් කියලා කියන්නේ හොඳට අහගන්න දැන් විද්‍යාගාරයේදී දැන් ඔන්න ඔයා ගාව තියෙනවා හරිද මේ හරිද දැන් ඔන්න ඔයයි වගේ යාළුවා ඉන්නවා මේ ඉන්නේ ඔයාගේ යාළුවක් ඉන්නවා මොකෙක් හරි ඉන්නවා කියලා හිතන්නකෝ ඉතින් හරි ඔන්න ගෑනු ළමෙක් ඉන්නවා හරි පකට පිළිමිලාවක් හරි ඔන්න යාළුවෝ තුන් දෙනා ඉන්නවා කියලා හිතන්න මේක මිශ්‍ර පාසල යාළුවෝ තුන් දෙනාට ටීචර් කියනවා ඔන්න තියනවලු ටීචර් කියනවා මම ලැබ් එකෙන් ගේනවා ගෙනල්ලා දෙනවා ළමයි බෝතල් තුනක් කියලා ඔහම බෝතල් තුනෙන් දැන් ටීචර් බීකර තුනකට දාලා තිනවා ABC කියලා ටීචර් කියනවා මම මේ ABC කියන බීකර තුනේ ළමයි වෙන වෙනම අන්තර්ගත කරලා තියනවලු සල්ෆ් HCl අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔය වගේ මොනවා හරි තව රසායනික සංයුතික සල්ෆියුරික් අම්ලය ඔය වගේ තියෙනවා H2SO4 මේ වගේ අම්ල ගොඩාක් තියෙනවා අම්ල හරි මොනවා හරි බාෂ්ම හරි මොනවා හරි තියෙනවා කියලා කියනවා ටීචර් කියනවා අපි හිතමුකෝ මේ ඉන්නේ කවුද අපි නිකන් නම් තුනක් දාමුනේ සුනිල් නිමල් කමල් පරණ නම් තුනක් නැත්නම් අපි දාමු තාරුෂි ඊළඟට මෙතන ඉන්න නෙත්මි මේ දවස්වල තාරුෂි නෙත්මි හරි මේ තුන් දෙනා ගෑල්ලා මම තුන් දෙනෙක් කියලා හිතමුකෝ හරි සඳුනි සඳුනිත් ඉන්න පරිස්සම තාරුෂි නෙත්මි සඳුනි සඳුනට නෙත්මිට තාරුෂිට ටීචර් කියන ඇවිල්ලා මේ ඔයා දැන් මේ තුන ටීචර් කියන්නේ පිළිවෙලට තියෙන්නේ මොනවද කියලා එයාගේ ටීචර් කියන්නේ හරි ටීචර් කියන්නේ පිළිවෙලක් නෑ මේ තුන තියෙනවා කොහෙම හරි හොයලා දෙන්න කියලා හරි දැන් ඔන්න ළමයි මෙතෙන්ද ඕන වෙනවා මේ දර්ශක කියන සංකල්පය මොකෝ දැන් හඳුරගන්න කියලා කටේ ගාලා බලන්නේ ඔන්න සඳුනිගේ මොලේ සඳුනි කියනවා ආරි යමන් බං වරෙන් යන්න කියලා අපි කටේ ගාලා බලමු සර් අපිට ඉගන්වන්නේ මේ ලාක්ෂණික ඇඹුල් රසයක් තියෙනවා කියලා හරි ඇඹුල ඉටි ගෙඩිය ඇඹුල බලන්න හම්බෙයි සාන්ද්‍රාම්ලයක් එහෙම තිබ්බනම් දිව හිල් වෙලා යනවා එහෙම කටේ ගාලා අඳුර ගන්න බෑ මං එදත් කිව්වා කටේ ගාලා මේව අඳුර ගන්න යන්නේ නැහැ කියලා දැන් මොනවෙන්ද ළමයි අපි මේක අඳුරගන්නේ ඔන්න ඕවට පාවිච්චි කරන විද්‍යාගාරයේ අපි එක්තරා ආකාරයක ද්‍රව්‍යයක් කියලා අපිට කියන්න පුළුවන්. අම්ල භස්ම හෝ මොනවා හරි සංයෝගයක් වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කරන ද්‍රව්‍ය වලට ළමයි අපි කියනවා මොනවා කියලාද? දර්ශක. දර්ශක නෙමෙයි. දර්ශක. මම ගණන් වල තියෙන දර්ශක නෙමෙයි ඈ. දර්ශක කියලා කියනවා. හරි. එහෙනම් ලියන්නකො ළමයි අනුමාත්‍රකාවක් විදියට දර්ශක කියලා. ලියන්න. දර්ශක කියලා. දැන් සඳුනි කිව්වේ කටේ ගාලා බලමු කියලා. මෙත්මි මොනවා කියයිද දන්නේ හරි ලියන්න බලමු ඊළඟ නෙත්මිත් එනවා කතාවට අපි ලියන්න විද්‍යාගාරයේදී සඳුනි කිව්වහම කාවද මතක් වුනේ නේද හොඳම යාළුවා වෙන්න පුළුවන් තව කවුරු හරි වෙන්න පුළුවන් අපි දන්නේ විද්‍යාගාරයේදී අම්ල හෝ භස්ම හෝ වෙන්කර හඳුනා ගැනීමට භාවිතා කරනු ලබන රසායන ද්‍රව්‍ය නැත්නම් රසායන ද්‍රව්‍යයක් කියලා පුළුවන් කමනේ භාවිතා කරනු ලබන ද්‍රව්‍ය අම්ල හෝ භස්ම හෝ වෙන්කර හඳුනා ගැනීමට භාවිතා කරනු ලබන ද්‍රව්‍ය දර්ශක ලෙස හඳුන්වයි යටින් ප්‍රශ්නයක් විදිහට ලියන්න විද්‍යාගාරයේ හමුවන දර්ශක කිහිපයක් නම් කරන්න විද්‍යාගාරයේ හමුවන දර්ශක කිහිපයක් නම් කරන්න හරි අපි ලියමු ළමයි මොනවද දර්ශක වල පොඩි කාලෙත් මේවා ඉගෙනගෙන තියෙනවා දර්ශක අපි අද මම මේකේ වීඩියෝස් උත් පෙන්නන්නම් ප්‍රැක්ටිකල් කරන ඒවා හරි සඳුනියෝ මැකුණා පළවෙනි තාරුව ලියන්න ළමයි ලිට්මස් කඩදාසි ලිට්මස් කඩදාසි කියන එක තමයි ඔයාලා කියන්නේ
රතු ලිට්මස් කියලා ලියන්න. පළවෙනි එක ලිට්මස් කඩදාසි. ලිට්මස් කඩදාසි. ඊළඟට ලියන්න ළමයි පිනෝප්තලීන්. අද පෙන්නනවා පිනෝප්තලීන්. පිනෝප්තලීන්. ඉස්කෝලේ යන්න හරි ඉස්කෝලේ ගිහිල්ලා මේ ප්‍රැක්ටිකල් අතින්ම අල්ලලා බලන්න මොනවද මේ කියන්නේ මොනවද මේ පිනෝප්තලීන් කියන්නේ. එතකොට ඔයගොල්ලෝ ඔළුවට යනවා වැඩි. අපි මෙහින් උගන්වනකොට ඔයාලා ගිහින් ඒවා ප්‍රැක්ටිකල් ඉස්කෝලේදී කරන්න. මෙතිල් ඔරේජ්. මෙතිල් ඔරේජ්. මේ ඔක්කොම අද පෙන්නනවා. ලිට්මස් කඩදාසි පිනෝප්තලීන් ලිට්මස් කඩදාසි පිනෝප්තලීන් මෙතිල් ඔරේන්ජ් pH කඩදාසි pH කඩදාසි එයා මේ ලිට්මස් කඩදාසි කරන නම් පොඩි කාලේ අහලා තියෙනවා ලිටෝන් ඔප්තලින් උත් අහලා තියෙනවා මෙයාත් හරියට මේ මෙයා ගැන නම් මම හිතන්නේ ඔයාලට හරියටම මතක නැහැ 7 අවසරේදී උගන්වනවා මට මතක විදියට 7 දී ලොකුවට නෑ pH කඩදාසි ෂුට්ටක් තිබ්බ මං හිතන්නේ ලොකුවට නෑ මෙයා ගැන අපි මේකේ පරිමාණයක් එහෙමත් කතා කරමු 11 right හරි දැන් ළමයි මං කියවනේ මෙයාලා දර්ශකයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ ළමයි අම්ලයකදී එකපාරටකුත් භස්මයකදී එකපාරටකුත් උදාසීන ද්‍රාවණ මං කිව්වේ උදාසීන කිව්වේ මොකද්ද ආම්ලික ගුණ පෙන්වන්නෙත් නෑ භාෂ්මික ගුණ පෙන්වන්නෙත් නෑ ඒ වගේ තැන්වලදී වෙන පාටකුත් පෙන්වන්න එහෙනම් අපි ඉගෙන ගන්න ඕනි එක වර්ණේ පෙන්නන කොයි සංයෝගයේද ඒ කියන්නේ උදාහරණයක් විදිහට පිනෝප්තලීන්ගේ ආම්ලික වර්ණය දැනගන්න ඕනේ පාශ්මික වර්ණය දැනගන්න ඕනේ උදාසීන ද්‍රාවණයකදී දැනගන්න. එහෙනම් අපි ඒක ඉස්සෙල්ලා ඉගෙන ගමු. මම ඒක වගුවක් ආධාරයෙන් ඔයාලට උගන්වනවා. ඊට පස්සේ අපි වීඩියෝ එකත් එක්ක මම ඒ වගුව පුරවන්න තමයි දැන් ඔයාලත් එක්ක යන්නේ. යකින් තරුවක් දාලා ලියන්න ළමයි. විවිධ දර්ශක ලියන්න ළමයි. විවිධ දර්ශක අම්ලකමා භස්මකමා උදාසීන ද්‍රාවණවලදී පෙන්눔 කරන වර්ණ පහත දැක්වේ. පෙන්눔 කරන වර්ණ පහත දැක්වේ. right. අපිට අග්ගල මේකට වගුවක් ගහගමු. මෙන්න මේ වගුව නම් ළමයි අතිශයින් වැදගත්. හොඳටම මතක තියෙන්න ඕනේ අම්මෝ අහලා තියෙන තරම් O level වලදී පුදුම විදිහට අනිවාර්යෙන් MCQ එකක්වත් අඩුතරමේ අහනවාමයි. ඊට වැඩියෙන් අනිවාර්යෙන් අහලා තියෙනවා. ඒ හින්දා හොඳට පාඩම් කරගන්න ඕනේ. කියන්නේ පාඩම් කරගන්න කියන්නේ මෙහෙමයි ළමයි. අවබෝධ කරගන්න. ඒ කියන්නේ දැන් මම ඔයාලට උගන්වනවා ඊට පස්සේ මම ඔයාලට විෂුවල් එකක් පෙන්නනවා. මෙහෙමයි වෙන්නේ කියන්නේ. ඒකත් එක්ක ඔලුවට දාගන්න. තේරුණා නේද කතාව? හරි. ටග්ගල දාගන්න ළමයි මේ පැත්තට වගුවක් දර්ශකය දැන් අපි දාගමු ආම්ලික වර්ණය භාෂ්මික වර්ණය ආම්ලික ද්‍රාවණයකදී වර්ණය කියලා ලියමු. භාෂ්මික ද්‍රාවණයකදී වර්ණය භාෂ්මික ද්‍රාවණයකදී වර්ණය ඊළඟට ලියමු ළමයි උදාසීන ද්‍රාවණයකදී වර්ණය උදාසීන ද්‍රාවණයකදී වර්ණය ටක් දාලා දාගන්න ආම්ලික වර්ණය ඔයාලට චුට්ටක් උඩට පේන්නේ නැහැ නේ ඉන්න මම එක හදන්නම් හරි ආම්ලික වර්ණය භාෂ්මික වර්ණය උදාසීන ද්‍රාවණයකදී වර්ණය හරි අපිට අග්ගාල ළමයි දර්ශක ටික ලියාගෙන යන්න බලන්න හරි ටග්ගාල දර්ශක ටික පහළට ලියමු දැන් අපි ඉගෙන ගත්තේ මේ ලියන්න ළමයි පළවෙනි එක රතු ලිට්මස් දෙවෙනි එක ලියන්න නිල් ලිට්මස්
රතු ලිට්මස් ඊළඟට නිල් ලිට්මස් ඊළඟට පිනෝප්තලීන් ඊළඟට මෙතිල් ඔරේන්ජ් pH කඩදාසි ගැන මම වෙනමම කියලා දෙනවා හරි pH කඩදාසි ගැන මම වෙනමම කියලා දෙනවා එහෙනම් මම ඒක මෙතෙන්ට ලියන්නේ නැහැ මොකද ඔයාලා pH පරිමාණය වෙනම ගන්නන්න තියෙනවනේ right ගහගන්න මේ වගුවටක් ගාලා රතු ලිට්මස් නිල් ලිට්මස් පිනෝප්තලීන් sorry මෙතිල් ඔරේන්ජ් ටක් ගාලා ගහගන්න වගුව right ඉක්මන් කරන්න හරි නේද ළමයි ඔයාලට එළියේ එහෙම අඩුවක් නෑ නේද හොඳට එළිය තියෙනවනේ ලයිටිං වල මේ මම ලයිට් එක වැඩි කරලා තියෙන්නේ මොනවා හරි ලයිට් මදි වගේ නම් කියන්න මම හිතන්නේ හොඳට පේනවා right එළිය වැඩි වගේ කියලාත් දාලා තියෙනවා ඒකයි මම මේ ඇහුවේ සමහර අය right දැන් අපි මේ ටික ටක් ගාලා ඉස්සලා බලලෙමු බලන ගමන් ළමයි මේක අපි පුරවමු හරි නැතුව මේක නිකන් ඔහේ වගුවක් කටපාඩම් කරගෙන ලියන වැඩක් නෑ right අපි ටක් ගාලා බලමු ළමයි ලිට්මස් පරීක්ෂාව ලිට්මස් පරීක්ෂාව තමයි මම දැන් කියන්න යන්නේ right right අපි යමු ස්ක්‍රීන් ෂෙයා කරනවා මම වීඩියෝස් අපි පෙන්න යන්නේ ටක් ගාලා බලමු අපි විනාඩියක් දෙන්න it tabs වැඩි වෙලා තියෙනවා right ඔන්න බලන්න ළමයි ලිට්මස් එක හරි මම 17 වසරයටත් මේක පෙන්නුවා ඒ නිසා ඒ වීඩියෝ එකම තියෙනවා right අපි බලමු ළමයි ලිට්මස් එක right හොඳට අහගන්න හරි ඉංග්‍රීසි වලින් යන්නේ මම පැහැදිලි කරන්න සිංහලෙන් ඔයාලට මැදදී I don't actually have any lessons paper right හොඳට බලමු අපි වීඩියෝ එක දිහා so instead බලන්න ලිට්මස් කඩදාසි තියෙනවා අන්න මේ බලන්න මේ මගේ කර්සර් එකත් එක්ක බලන්න මෙන්න බලන්න මේ තියෙන රතු ලිට්මස් අන්න නිල් ලිට්මස් දැන් ඔතන භාජන තුනක් තියෙනවා හොඳට බලන්න භාජන තුන දිහා භාජන තුනේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු we have bicarbonate of soda which has been diluted in water we have lemon juice මෙතන තියෙන ළමයි බයිකාබනේට් ලු ඒ කියන්නේ මේක ළමයි භාෂ්මයක් right මේක භාෂ්මයක් එතකොට මෙන්න මේ පැත්තට තියෙන එක්කෙනා භාෂ්මයක් as you can see over here right එතකොට මේ තියෙන ළමයි භාෂ්මයක් මෙන්න මෙයා භාෂ්මයක් අන්න බලන්න භාෂ්මයට දැම්මා නිල් ලිට්මස් වෙනසක් උනේ නැහැ ඒ කියන්නේ ඔන්න අහගන්න භාෂ්මයට දැම්මහම right භාෂ්මයට දැම්මහම නිල් ලිට්මස් ළමයි වෙනසක් උනේ නැහැ ඒ කියන්නේ මොකක්ද එකකින් කියවෙන්නේ භාෂ්මයකට දැම්මහම නිල් ලිට්මස් වෙනසක් උනේ නැහැ කියලා කියන්නේ භාෂ්මික වර්ණය මොකක්ද ළමයි නිල් පාටයි කාගේද ලිට්මස් වල ඒ කියන්නේ නිල් ලිට්මස් වල භාෂ්මික වර්ණය නිල් පාටම තමයි right දැන් ඔන්න බලමු රතු ලිට්මස් මෙයා දානවා අපි බලමු රතු ලිට්මස් මොකද වෙන්නේ කියලා භාෂ්මයකට ඔන්න දැන් දාන්නේ අන්න බලන්න රතු ලිට්මස් කෑල්ල දැන් අන්න બોලේ අර නිල් පාට වුණා එහෙනම් රතු ලිට්මස් භාෂ්මයකට දැම්මහම මොන පාට වෙනවද නිල් පාට වෙනවා එහෙනම් ළමයි හරිම වැදගත් රතු ලිට්මස් කෑල්ලක භාෂ්මික වර්ණය නිල් පාටයි හරිම වැදගත්
භාෂ්මික වර්ණය නිල් පාටයි. right. බලමු ඊළඟට මෙයා මොකද කරන්නේ. අන්න රතු ලිට්මස් කෑල්ලක් කරන් ලෙමන් ජූස් එකට දානවා. ඔය දන්නවා ලෙමන් ජූස් කියන්නේ මම එදා පැහැදිලි කරා. අහගන්න. ලෙමන් ජූස් කියලා කියන්නේ මොනවද? අම්ල. ඒතර ලෙමන් ජූස් කියලා කියන්නේ අම්ලයක් නම් බලන්න අන්න ආම්ලික වර්ණය. ඔන්න හොඳට බලන්න ළමයි. අන්න රතු පාට විදිහටම තිබ්බා. එහෙනම් අපි කියනවා ළමයි. රතු ලිට්මස් වල ආම්ලික වර්ණය මොන පාටයිද? රතු පාටම තමයි. රතු පාටම තමයි. දැන් මම මේ හිමීට මේ වගුව පුරවනවා. හරි මේ පැත්තේ. ඔයා අහගෙන ඉන්න. හරි. ඊළඟට බලන්න. අන්න නිල් ලිට්මස් කෑල්ලක් දාලා තිනවා ලෙමන් ජූස් එකට. ඔන්න දැම්මා. බලන්න මොකද වෙන්නේ කියලා. අන්න රතු පාට වුණා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මොකද්ද? නිල් ලිට්මස් කෙනා ළමයි ආම්ලික වර්ණය මොන පාටයි? රතු වෙනවා. රතු වෙනවා. තේරුණා නේද කතාව? හරි. ඒ කියන්නේ ළමයි රතුලි මම දැන් අන්තිමට සාරාංශය වෙනම කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ලා මේක බලමුකෝ. හරි. ඊළඟට බලමු. වතුර. මම කිව්වා වතුර කියලා කියන්නේ මොන සංයෝගයක්? right. මට කියන්න ළමයි. හරි. වතුර කියලා කියන්නේ මොන සංයෝගයක්? කලින්ම පැහැදිලි කළා මම. වතුර කියලා කියන්නේ උදාසීන අපිට හම්බෙන ප්‍රධානම උදාසීන සංයෝගයක්. උදාසීන කට්ටියගේ මං කෝ ආම්ලික ගුණත් නැහැ භාෂ්මික ගුණත් නැහැ. අපි බලමු ලිට්මස් කඩදාසි දැම්මහම මොකද වෙන්නේ කියලා. right. ඔන්න දැම්ම වතුරට රතු ලිට්මස් වෙන ළමයි වෙනසක් උන්නේ නැහැ. එහෙනම් අපි කියනවා රතු ලිට්මස් වල උදාසීන ද්‍රාවණයක දිත් වර්ණය රතු පාටම තමයි. නිල් එක දැම්මත් නිල් එක විදිහටමයි දික්කේ. එහෙනම් නිල් පාට. Other in the comments below or in your science. So happy experimenting. Right. ඔච්චරයි. ඔන්න අපි කතා කළේ ඔය කතා කළේ ළමයි ලිට්මස් කඩදාසි ගැන. අපි දැන් බලමු පිනෝප්තලින්. right. බලන්න ළමයි ෆිනෝප්තලින්. ඔන්න මම දැන් පෙන්නන්නේ ෆිනෝප්තලින් ගැන. right. හොඳට බලන්න ළමයි මේ වීඩියෝ එක. බලන්න ළමයි මොකද්ද ෆිනෝප්තලින්? ඔන්න හොඳට බලන්න. මම ආයෙ මුලට යවනවා. ෆිනෝප්තලින් අන්න බලන්න බෂ්පයකට දැම්මම අර උඩින් දාන්නේ ළමයි මේ ෆිනෝප්තලින් ගෙනල්ලා. හරි. මෙන්න මෙතන බලන්න මේ උඩින් නිකන් අර ඩොට් එකක් වගේ ගෙනත් දාන්න. ඔන්න බලන්න. අර දාන්න. ආන්න දැම්මා. ඒ මොනවද ඒ දැම්මේ? ඒ දැම්මේ ෆිනෝප්තලින්. ෆිනෝප්තලින් බලන්න ළමයි ආම්ලික භාෂ්මය බේස් එකක් කියලා කියන්නේ භාෂ්මයක්. භාෂ්මයකට දැම්මම මොන පාට වුණා? රෝස පාට වුණා. එහෙනම් අපි කියනවා ෆිනෝප්තලින් තමයි භාෂ්මික ද්‍රාවණයකදී රෝස පාටයි. ආම්ලික ද්‍රාවණයක් බලමු. ඔන්න ඇසිඩ් එකකට දැම්මම අර බලන්න පාටේ වෙනසක් නැහැ. ඒ කියන්නේ පාටක් නැහැ ළමයි. සුදු පාට කියලා ලියන්න බෑ. සමහර ළමයි කියනවා සුදු පාටයි කියලා. සුදු පාට නෙමෙයි. මොකද්ද පාට? අවර්ණයි. අවර්ණයි. ඔයා උදාසීන එකකට දාලා බැලුවත් ළමයි ඒත් එන්නේ අවර්ණයි. තේරුණා නේද කතාව? ඊළඟට ඔය විදිහටම ළමයි අපිට තියෙනවා මෙතිල් ඔරේන්ජ්. මෙතිල් ඔරේන්ජ්. බලමු. right. right. අපි බලමු මෙන්න මේ පැරික්ට්‍රිකල් එක. හරි. අන්න පොඩක් ඉන්න. ඔන්න මම ආයෙ මුලින් ඉඳලා පෙන්නනවා. හොඳට බලන්න ළමයි. කම්මැලි වෙන්න එපා බලන්න. ඔන්න
බලන්න මෙතිල් ඔරේන්ජ් මොන පාටද සාමාන්‍ය? අපි කියනවා සාමාන්‍ය වර්ණය ළමයි මෙතිල් ඔරේන්ජ් ගත්තාම කහ පාටට හුරු පාට. ඒක රතු කහ පාටක් වගේ දිනන අර තැඹිලි වගේ. අන්න පළවෙනි වර්ජනේ තියෙන වතුර. ඒ කියන්නේ උදාසීන එකක් විදිහට පාවිච්චි කරන්න. බලන්න වතුරට දාන්නේ මං හිතන්නේ මුලින්ම. ඔව්. බලන්න පාට. මොකද්ද පාට ළමයි? කහ පාට වෙනවා. right? ඔන්න මං එහෙනම් ලිව්වා මෙතිල් ඔරේන්ජ් වතුරට දැම්මම ඒ කියන්නේ උදාසීන ද්‍රාවණයක් කහ පාටයි. හරි. ඊළඟ එක බලමු. ඔන්න දරුවෝ භස්මයකට. right. ඔන්න දැම්මා ආන්න දැම්මා. බලමු මොන පාටද වෙන්නේ කියලා. මට පේන්නේ ඒ කහ පාටයිනේ. වෙනසක් උන්නේ. ඔන්න ආන්න රතු පාට වුණා. කාට දැම්මහමද රතු පාට උනේ? ඇසිඩ් එකකට. ඒ කියන්නේ ආම්ලයකට. එහෙනම් ආම්ලික වර්ණය රතු පාටයි ළමයි. භාෂ්මික වර්ණය මොන පාටයි? කහ පාටයි. භාෂ්මික වර්ණය කහ පාටයි. මං හිතනවා හොඳටම තේරෙන්නේ නැති කියලා මම වීඩියෝස් ටිකක් පෙන්න ඔයත් එක්ක මේ වගුව පෙරෙව්වේ. හරි ආම්ලික වර්ණ එන ඔයාට සරලව තේරුම් ගන්න තියෙන ළමයි ලිට්මස් පත්‍ර ආම්ලික වලදී මොනවද පෙන්වන්නේ? ලිට්මස් කඩදාසි වල ලිට්මස් කියන කට්ටියගේ හරි ආම්ලික පාට ගත්තොත් ආම්ලික වර්ණය මොන පාටයිද? රතු පාටයි. භාෂ්මික වර්ණය ගත්තොත් ආම්ලික වර්ණය ගත්තොත් රතු පාටයි. භාෂ්මික වර්ණය ගත්තොත් නිල් පාටයි. මේ බලන්න. රතු ලිට්මස් අම්ලයකට දැම්මොත් රතුමයි. හැබැයි භාෂ්මයකට දැම්මොත් නිල් පාට වෙලා තියෙනවා. නිල් ලිට්මස් අම්ලයකට දැම්මොත් රතු පාට වෙලා තියෙනවා. තේරෙනව නේද කතාව? දැන් ලිට්මස් පත්‍ර මෙන්න මේ වගේ තමයි මේක තමයි ළමයි සමරි එක. හරි මේ වගුව පිටක් ගාලා ඇඳගෙන මේකත් ලියලා ඔය වගේ බෝල ඇඳගන්න. හරි මේ ටික නම් හොඳට මතක තියාගන්න ඕනේ. මොකද ඔයාලගෙන් කෙලින්ම අහනවා අම්ලයකට දැම්මම මොන පාටද භාෂ්මයකට ඉතින් ඔළුවේ තියෙන්න ඕනේ. කියන්නේ මේක ප්‍රායෝගිකව මතක තියාගන්න. කියන්නේ ලැබ් එකේදී මේක හොඳට කරලා බැලුවොත් ඉස්කෝලේදී තවත් මතක හිටියි. දැන් ඔය මම ඔයාලට YouTube එකෙන් වීඩියෝ අරන් පෙන්නන්නේ. ඒ වගේ ඔයාලට තොන්තර සර්ච් කරලා බලන්න වීඩියෝස් ඕන තරම් තියෙනවා. නිකන් ගහලා මෙතිල් ඔරෙන්ජ් කියලා අකුරු වැරදුනාට කමක් නැහැ. එතකොට ඔයාලට සජෙස්ට් වෙලා එනවා. හරි? ගහලා ලියා ගන්නකො ළම. pH කඩදාසි අපි වෙනම කතා කරමු. දා ගන්නකො. pH කඩදාසි. හරි මම ලියවන්න පේන්නේ නැහැ නේ. හරි. ඔයා ලියා ගන්නකො. හරි නේද පුතේ කතාව? මම හිතනවා හරියටි කියලා. ටක් ගාලා දාගන්න. සරල දෙයයි මතක තියාගන්න තියෙන්නේ. රතු ලිට්මස් වලදී ආම්ලික වර්ණය මොකක්ද? නිල් ලිට්මස් වලදී භාෂ්මික වර්ණය මොකක්ද? නිල් පාටමයි. ඒවා වෙනස් වෙන්නේ පාට දෙපැත්තට මාරු වෙනවා. පිනෝප්තලින් ගත්තාම මොන පාටද? මෙතිල් ඔරෙන්ජ් තව ඔයගොල්ලන් ඉස්සරහට ඉගෙන ගන්න ඔයගොල්ලෝ ඒ ලෙවල් වලට ඉගෙන ගත්තොත් ළමයි මෙතිල් රෙඩ් කියලා එකක් ඉගෙන ගන්නවා බ්‍රෝමෝතයිමෝල් බ්ලූ ඒවා මේ මට්ටමේදී ඔයාලට උගන්වන්නේ නැහැ අපි මේ ටික ඉගෙන ගත්තා නම් ඇති pH කඩදාසි ඒ ඇති හොඳටම හරි හරි දාගන්න බලන්න පුරුද්දට මම බෝඩ් එක මේ පැත්තට එවෙනවා මේ ඔයාලට ලියා ගන්න බැරි නම් මම මෙහාට වෙලා ඉන්නේ හරි නේද ළමයි හරි නේද කතාව මම හිතන්නේ වෙලාව ඇති හරි ඊළඟට වැදගත් දර්ශකයක් අපිට මේ 11 වසරේදී වැඩිපුරම කතා කරන්න තියෙන ළමයි මොකක්ද
ඩස්ටර් එක ළමයි මේ මගේ මං හිතන්නේ හිටි ගමන් අතුරු දාගෙන අවුල තියෙන්නේ. ලියන්න pH කඩදාසි. අපි ඒක ගැන තමයි කතා කරන්නේ. මං හිතනවා මේක ලියාගෙන ඉවරයි කියලා කවුරු හරි ලියාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් රෙකෝඩින් එකේ තාපහු බලන්න. නැත්තම් තව විනාඩියක් දෙන්නද නැත්තම්. ටක්ටක් ලියාගන්නකො වෙලාව මදි නම්. මේක තමයි වැදගත්ම. මේකත් වැදගත්. මේවා නොවැදගත් නෙමෙයි මේකත් වැදගත්. මේක ලියලා කොටු කර මෙහෙම නිකන් අර බෝලයක් ඇඳගෙන. අපි යමු ළමයි pH කඩදාසි ලියන ළමයි අනුමාතෘකාවක් විදිහට pH කඩදාසි ලියන්න pH කඩදාසි right ලියන්නකො pH කඩදාසි right clear pH කඩදාසි බලමු මොනවද මේ pH කඩදාසි කියන්නේ කියලා ඉස්සෙල්ලාම ළමයි මේකත් එතකොට එක්තරා ආකාරයක දර්ශකයක් හරි ඉස්සෙල්ලාම පෙන්නන්නම් pH කඩදාසි so pH papers මොකද්ද බලමු මේ pH papers කියලා කියන්නේ right ඔයාලට හොඳම වීඩියෝ එක මම පෙන්නන්නම් මම මේකේ දා සිලෙක්ට් කරගෙන තියෙනවා එක වීඩියෝ එකක් මේ වීඩියෝ එක මට මතක විදිහට හරි මේ තියෙන ළමයි pH කඩදාසි ඔය දැක්කද මේ රෝලක් තියෙනවා මෙන්න මේ රෝලේ ඔය තියෙන pH papers ඔය තියෙන සාමාන්‍ය ලා කහ පැහැ හැඩයක් තමයි තියෙන්නේ හරි මම මේ වීඩියෝ එක අපහු ඔයාලට පෙන්නන්නම් මට ඉස්සලා pH papers මොන වගේද කියලා පෙන්නන්නයි ඕනේ ලියන්න මෙහෙම යමින් තරුවක් දාලා ලා කොළ පැහැ ලා කහ පැහැයට හුරු ලා කොළ ලා දෙකේ පාට දෙකටම තියෙන සමහර ඒවා ළමයි ලා කහ පාටයි ලා කොළ පාට ලියන්න ලා කොළ හෝ ලා කහ පැහැයට හුරු ලා කොළ හෝ ලා කහ පැහැයට හුරු ලා කොළ හෝ ලා කහ පැහැයට හුරු හරිද ලා කහ හෝ ලා කොළ පැහැයට හුරු කඩදාසි විශේෂයකි ලා කහ පැහැයට හෝ ලා කොළ පැහැයට හුරු කඩදාසි විශේෂයකි ලා කහ පැහැයට හෝ ලා කොළ පැහැයට හුරු කඩදාසි විශේෂයකි right හරි දැන් මෙහෙමයි ළමයි විද්‍යාගාරයේදී ළමයි දැන් මම ඔයාලට pH කඩදාසියක් පෙන්නන්න ඕනේ විද්‍යාගාරයේදී අපි පාවිච්චි කරනවා මේ pH පරිමාණය කියලා එකක්. මම දැන් මේක තමයි කියලා දෙන්නේ pH කඩදාසිය ඔකට ඕන වෙනවා. අහගන්නකො. පරිණාමය නෙමේ පරිමාණය. pH පරිමාණය. මොකක්ද ළමයි මේ pH පරිමාණය කියලා කියන්නේ? අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ pH පරිමාණය කියලා කියන්නේ මොකක්ද කියලා. අහගන්නකො. pH පරිමාණය කියන්නේ මෙන්න මේ වගේ වඩක්. හොඳට අහගන්න. ලස්සන කතාවක්. විද්‍යාගාරයේ ළමයි පරිමාණයක් හදලා තියෙනවා. පරිමාණයක් කියලා කියන්නේ ඉතින් මොකක් හරි මයින් එකක් නේ නේද? එහෙම හිතන්නකො මොකක් හරි පරිමාණයක් මැනලා තියෙනවා. මේ පරිමාණය ළමයි බිඳුවේ ඉඳලා 15 දක්වා අගයන් තියෙනවා. බිඳුවේ ඉඳලා 15 දක්වා අගයන් තියෙනවා. මේක පරිමාණයක් බිඳුවේ ඉඳලා 15 දක්වා අගයන් තියෙනවා. එතකොට මේ බිඳුවේ ඉඳලා 15ට යනකොට ළමයි බිඳුවේ ඉඳලා 7ට තියෙනවා. 7 ඉඳලා 15ට තියෙනවා. right. අපේ ළමයින්ට හිතන දේ තමයි මේ pH පරිමාණයක් කිව්වහම මේ මං යන්නේ pH කඩදාසියක් කියලා. නෑ දෙයියනේ නෑ. දැන් මම pH කඩදාසිය පෙන්නුවනේ. pH කඩදාසිය නිකම්ම කොළඹ කෑල්ලක් ලිට්මස් කඩදාසිය වගේම තමයි. ඒකේ කොහෙවත් මේ පරිමාණයක් ලකුණු කරලා නෑ.
එහෙනම් මොකද්ද මේ පරිමාණය කියන්නේ? ළමයි පරිමාණය කියලා කියන්නේ දැන් ඔයා හිතන්නකෝ රතු ලිට්මස් බෂ්මයකට දැම්මම නිල් වුණා වගේ ඔය pH කඩදාසි එක එක ඒවාගේදී එක එක වර්ණ තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අම්ලයකදී තව වර්ණයක්, බෂ්මයකදී තව වර්ණයක් ඔන්න ඔහොම තමයි වෙන්නන්නේ. විශේෂත්වය ළමයි pH කඩදාසි වල ඔයා ඒ කියන්නේ එක එක ද්‍රාවණයේදී පෙන්වන වර්ණය තියෙනවානේ. හරි. ඒ වර්ණයට අනුව ළමයි එයාගේ ආම්ලික හෝ බාෂ්මික ප්‍රබලතාවයත් අපිට මේකෙදි මනින්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ උදාහරණයක් විදියට ඔන්න දැන් pH කඩදාසි නිකන් හිතන්න ඔයා ගිහිල්ලා අම්ලයක් නෙමෙයි ඔයා දන්නේ නැහැ මොකක්ද කියලා ඔයා ද්‍රාවණයකට දානවා. ද්‍රාවණයකට දැම්මහම එන පාට තියෙනවනේ. අන්න ඒ පාට අනුව කියන්න පුළුවන්ලු ළමයි මේක මොන අම්ලයක්ද? අම්ලයක්ද බාෂ්මයක්ද උදාසීන සංයෝගයක්ද කියලා. ඔන්න ඕක ගැන කියවෙන පරිමාණය තමයි. ඒ මොකක්ද මං කියපු කතාව? එයා දාන පාට අනුව අම්ලයක්ද බෂ්මයක්ද වෙනවා කියන එක කොහොමද අපි හිතන්නේ? හිතන්න ළමයි තද රතු පාට වගේ આવොත් සාමාන්‍යයෙන් අපි pH පරිමාණයේදී කියනවා ළමයි pH පරිමාණය මාක් කරලා තියෙන්නේ. මම ඔයාලට pH පරිමාණය ඇඳලා පෙන්නන්නම්. ඉස්සෙල්ලා මම පෙන්නලා ඉන්නම්. මෙන්න මෙහෙම තමයි ළමයි pH පරිමාණය තියෙන්නේ. ඔන්න හොඳට බලන්න. හරි. right. pH ස්කේල් එක මම ඔයාලට පෙන්නන්න යනවා. right. හොඳට අහගන්න. right. බලන්න ළමයි. මේ තියෙන්නේ. ඔන්න හොඳට අහගන්න. right. හොඳට අහගන්න ළමයි. මෙන්න දැන් මෙන්න මේ පාට තමයි ළමයි වට පේනවා මේ වීඩියෝ එකේ තියෙන විදිහට මෙන්න මේ වගේ කියන්නේ මේ හැම පාටම නෙමෙයි එක වරකට එක කඩදාසිය දැම්මම එක පාටක් දක්වනවා. දැන් මම වීඩියෝ එක වෙනම පෙන්නන්නම්. ඒ පාට අනුව ළමයි ඔයාට කියන්න පුළුවන් මෙයා අම්ලයක්ද බෂ්මයක්ද. දැන් බලන්න. එහෙනම් ඕකේ තියෙනවා බලන්න මුල හරිය ටික රතු පාටයි. මේ බලන්න මගේ කර්සර් එකත් එක්ක. මේ පැත්තට යනකොට මෙයා මොන පාට වෙලා තියෙනවද ළමයි? මේ පැත්තට යනකොට මෙයා හරි මේ පැත්තට යනකොට මෙයා ලා කොළ වෙලා තද කොළ වෙලා එන්න තද දම් පාටක් දක්වා පාට ගන්න පුළුවන්. ඔන්න ඔය වර්ණ ටික එකිනෙකට ගැලපුවාම ලැබෙන එකට තමයි ළමයි අපි කියන්නේ මොන ශ්‍රේණියේ මොන පරිමාණය කියලාද? pH පරිමාණය කියන එක. pH පරිමාණය කියන එක. එතකොට මේ හැම වර්ණයකටම අංකයක් තියෙනවා. දැන් මුල හරිය තියෙන්නේ ළමයි සාමාන්‍යයෙන් අපි කියනවා තද රතු. මෙන්න මේ හරිය විතර තියෙන්නේ තද රතු. තද රතු. සාමාන්‍යයෙන් අපි කියනවා ළමයි තද රතු කියලා. කියන්නේ සාමාන්‍යයෙන් බිඳුවේ ඉඳලා 7 දක්වා පාට ළමයි තද රතු සහ ලා කහ වගේ පාටවල් තමයි එන්නේ. තද රතු සිට මෙන්න මේ මැද පාට ගත්තාම ළමයි මේ 7ට අදාළ පාට ගත්තොත් ලා කොළ පාටයි. මේ හරිය ගත්තොත් ළමයි මෙන්න මේ හරිය විතර ගත්තොත් මේ හරිය තියෙන මොන පාටද? තද දම් පාටයි. තද දම් පාටයි. මේ හරිය ගත්තොත් එහෙම ළමයි තද රතු පාටයි. මේ හරිය වෙන මේ හරිය විතර ගත්තොත් මේවයි වර්ණ වලට දීලා තියෙන පාටවල් ළමයි. හරි. වර්ණ වලට නෙමෙයි. ස්ථානෙට දීලා තියෙන පාටවල් ළමයි. හරි. කහ පාටක් හුරු. සාමාන්‍යයෙන් තැඹිලි කහ වගේ පාටක් තැඹිලි හෝ කහ වගේ පාටක් තමයි තියෙන්නේ. මේ හරිය ගත්තොත් ළමයි මොන පාටයි වගේ සමානයි නිල් පාටයි ලාදම් හෝ නිල් වගේ පාටවල් තමයි මේ හරිය තියෙන්නේ. ලාදම් එහෙම නැත්නම් නිල් වගේ පාටවල් තමයි ළමයි තියෙන්නේ. ඒ කියන්නේ pH පරිමාණය කියන්නේ ලැබෙන pH වලට ඒ කියන්නේ ඔයා ද්‍රාවණයකට දැම්පුවාම එන පාටක් එනවා. ඒ පාට ටික ළමයි මෙහෙම පාට වලට අංකයක් දීලා පරිමාණයක් හදලා තියෙනවා. ඕක තමයි සරලව pH පරිමාණය කියලා කියන්නේ. ඔය බිඳුවේ ඉඳලා 7ට එන පාටවල් කියලා කියන්නේ ළමයි අපි කියනවා ආම්ලික වර්ණ. නැත්නම් ආම්ලික ද්‍රාවණය කියන්නේ බිඳුවේ ඉඳලා 7ට pH අගේ ලැබෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් බිඳුවත් 7ත් අතර පාටක් පෙන්නනවා කියන්නේ. ඒ කියන්නේ මොන පාටද ළමයි? තද රතු, ලා රතු, කහ වගේ ඔන්න ඔය වගේ පාටක් පෙන්නනවා කියන්නේ මේ සෙට් එක ළමයි මොන ලිකයිද? ආම්ලිකයි. ආම්ලිකයි. මෙතනින් එහා කට්ටිය ළමයි ඒ කියන්නේ තද දම් පාට ලා දම් පාට නිල් පාට වගේ පෙන්නන කට්ටිය මේ මෙතනින් එහාට හරි බාෂ්මිකයි බාෂ්මිකා නමක් වගේ ගෑන ළමයි කියන්නේ බාෂ්මිකයි. එතන මේ ලා කොළ 7 තියපු කෙනා 7 තියපු කෙනා කියන්නේ ළමයි කවුද මේ කියන්නේ? මේ කියන්නේ ළමයි අර උදාසීනයි. ඒ කිව්වේ කවුරු වගේ කට්ටියද?
ලවණ වගේ කට්ටිය පෙන්නන පාට. එහෙනම් වැදගත්ම දේ තමයි බිඳුවේ ඉඳලා 7 දක්වා අගයක් ලැබෙන්නේ මොනවටද? අම්ලවලට. 7 සිට 15 දක්වා අගයක් ලැබෙන්නේ 7 සිට 15 දක්වා අගයක් ලැබෙන්නේ සාමාන්‍යයෙන් අපි 15 කියලා කියන්නේ නෑ ළමයි. ලියනකොට අර බිඳුවෙන් පටන් ගත්ත නිසා ඕක 14න් ඉවර කරනවා. හරි බිඳුවේ ඉඳලා 7 දක්වා ඊළඟට 7 ඉඳලා 14 දක්වා. එහෙනම් බිඳුවේ ඉඳන් 7 දක්වා එන්නේ අම්ලයක්. 7 ඉඳලා 14 දක්වා ලැබෙන්නේ භාෂ්මයක්. ඔය කතාව තේරුණා? දාන්න chat එකට. chat එකට දාන්න බලන්න. ඔය මම කියපු කතාව තේරුණාද කියලා? මං හිතන්නේ තේරුණා. හරි නේද කතාව? හරි. ඔය එක කතාවක්. ඊළඟට ළමයි දැන් අපි රතු ලිට්මස්වත් ලිල් ලිට්මස්වත් දැම්ම කියලා ආම්ලික භාෂ්මික ප්‍රබලතාවයක් අපිට හම්බුණා. මොකක්ද මේ ප්‍රබලතාවය කියලා කියන්නේ? ඒ කියන්නේ ළමයි ප්‍රබල ආම්ලයක්ද ප්‍රබල භාෂ්මයක්ද එහෙම බැරි වුණානේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට තමයි දැන් රතු ලිට්මස් කෑල්ලක් අරගෙන ඉවර වෙලා නිල් ලිට්මස් කෑල්ලක් ගමුකෝ. නිල් ලිට්මස් කෑල්ලක් අරගෙන ඉවර වෙලා දෙහියකට දැම්මත් රතු පාට වුණා. සල්ෆියුරික් ආම්ලයට සාන්ද්‍රයකට දැම්මත් රතු පාට වුණා. ඒතර සාන්ද්‍ර සල්ෆියුරික් කියලා කියන්නේ ප්‍රබල ආම්ලයක්. අරයා දුබල ආම්ලයක්. දෙහියක. හැබැයි ළමයි ඒකෙන් ප්‍රබලය දුබලේ මනින්න බැරි වුණා. හැබැයි pH කඩදාසි වලින් ළමයි අපිට ප්‍රබලයක් දුබලයක් මනින්න පුළුවන්. ඒ කියන්නේ ළමයි තද රතු වගේ පාටක් නම් එන්නේ ළමයි. අපි කියනවා සාමාන්‍යයෙන් යාලා මොන ආම්ලද? ප්‍රබල ආම්ල. ඒ කියන්නේ pH අගය මේ මුල හරිය බිඳුව pH අගය 1 1.5 ඔය වගේ අගයන් එන්නේ ප්‍රබල ආම්ල සඳහා. සාමාන්‍ය ලා රතු නැත්නම් අපි කියනවා කහ හෝ තැඹිලි වගේ වර්ණ දෙන්නේ මොනවටද? දුබල අම්ල වලට. ඒ විදිහමයි ළමයි එහා පැත්තේ හරි එහා පැත්තේ තද දම් වගේ පාට දෙන්නේ කාටද? ප්‍රබල භස්ම. තද දම් වගේ පාට දෙන්නේ ප්‍රබල භස්ම. සාමාන්‍යයෙන් ලා නිල් පාට වගේ ඒවා දෙන්නේ ලා නිල් පාට ලා දම් පාට වගේ ඒවා දෙන්නේ කවුද? දුබල භස්ම. දුබල භස්ම. ඒ කියන්නේ ප්‍රබලයා දුබලයා මනින්නත් මෙන්න මේ මොනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? pH කඩදාසි කියන එක පාවිච්චි කරන්න. ඒතර මේ pH කඩදාසි කියන එකේ කවදාවත් pH එකේ pH කඩදාසිය ගහලා නැහැ මේ අගයන්. ඔයා තමයි ඔය pH කඩදාසිය යන රෝලේ ළමයි ඔය ස්කේල් එක උඩ ඇඳලා තියෙනවා. මම දැන් ඉස්සෙල්ලා පෙන්නුවේ මම ආපහු පෙන්නන්න. එතකොට එන පාටට අනුව තමයි ඔයා තීරණය කරනවා මේක අම්ලයක්ද භස්මයක්ද. තව ඊටත් අමතරව ඔයාට පුළුවන් එක ප්‍රබලයේද දුබලයේද කියලා මතයි. pH එකේ ලියන්න කිව්වොත් 0.7ත් අතර නම් ළමයි ප්‍රබල ආම්ලයක් 7.14ත් අතර නම් sorry 0.7ත් අතර නම් අම්ලයක් 7.14ත් අතර නම් භස්මයක් 7 නම් උදාසීන සංයෝග. තේරුණාද කියලා මට ඉක්මනට ළමයි chat එකට දාන්න. chat එකට දාන්න chat එකට දාන්න. හරි තේරුණා කියලා තියෙනවා. හරි. අපි ඔක චුට්ටක් බලලා තිබුණේ. හරි. දැන් ඔය මම කියපු කතාව පොඩ්ඩක් අපි බලලා ඉමු. right. ඔන්න බලන්න අර අපි යන් දෙහි ගෙඩිය කතාවට. right. right. අපි මේ වීඩියෝ එක බලමු. හොඳට බලන්න. In this video, we're going to have a look at the acidic condition. Litmus paper is a simple indicator that tells us ඒකේ ලිට්මස් පේපර්ස් ගණන් තියෙනවා. it tells us it's a strong alcohol. ඔය තියෙන ළමයි අර මම කියපු pH කතාව. Stomach acid. බලමු. So from this test, මේකදී අර මට මේ ප්‍රැක්ටිකලි පෙන්නන එකක් වුණා නම් හොඳයි. ඒ නිසා මම මෙහෙම කරන්නම්. මේකේ තියෙන අර නිකන් විෂුවල් එක හදලානේ. මම මේක අර ඉස්සලා ගත්ත වීඩියෝ එක පෙන්නන්නම් ඔයාලට. මට විනාඩියක් දෙන්න. මෙන්න මේ තක්කාලි වීඩියෝ එක. හරි. ඔන්න බලන්න. දැන් හොඳට අහන්න ළමයි පළවෙනි එකේ තියෙන හොඳට අහගන්න. බලන්න ළමයි පළවෙනි එකේ තියෙන මොනවද? සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට් කියන්නේ භස්මයක්. දෙවෙනි එකේ තියෙන ලෙමන්. ලෙමන් කියන්නේ සිට්‍රික් ආම්ලය. ආම්ලයක්. ටොමැටෝ වල තියෙන්නේ ආම්ලයක් නේ. ඇඹුල්නේ. බලමු මොකද කරන්න කියලා. ඔන්න කපනවා. ඔන්න කපනවා.
අන්න pH කඩදාසිය ගත්ත දැක්කද? අන්න ගිල්ලුවා. අන්න බලන්න ළමයි දම් පාටක් ආවා. අර බලන්න එතන ඔයාලට පෙන්නනවා pH 13යි කියලා. ඔන්න බලන්න ආයි බලන්න. අර දම් පාට ආපු එක බලන්න මෙන්න මෙතන මේ තියෙන්නේ අර මම කියපු පරිමාණය. මේ තියෙන රවුමට ඇඳලා මෙතන අගය පෙන්නනවා ඒ පාටට අදාළව 13යි කියලා. ඒ කියන්නේ මොකක්ද උතන වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ළමයි මම අර ඔයාට ඇඳලා පෙන්නපු එකේ pH එකේ මේ හරියට අදාළ පාටක් තමයි අවිලා තියෙන්නේ. අතන එයා කියන විතර එකත් ඒතර ඒ ඔයාට එකෙන් එන්න පුළුවන් එයා මොකක්ද? ප්‍රබල භාෂ්මයක්. හරිනේ ප්‍රබල භාෂ්මයක් තමයි සෝඩියම් කාබනේට්. හරි. ඊළඟට බලන්න තව එකක්. අපි මේ විදිහට ඊළඟ උදාහරණය බලමු. right. අන්න බලන්න ළමයි ඊළඟ එක අන්න දෙහිවලට දානවා. බලන්න අන්න දෙහිවලට දැම්මම සාමාන්‍ය රතු පාටක් වගේ ඇවිල්ලා තියෙනවා. හරි නේද? අර දෙහිවලට දැම්මම අර රතු පාටක් වගේ නේද එන්න ඕනේ. මේ බලන්න. දෙහිවල පාට මේ හරියට නෙන්න ඕනේ අම්ලයක් නේ. හරි නේද කතාව? හරි ඊළඟ එක බලන්න. ටොමැටෝ ඒ කියන්නේ තක්කාලි. අන්න තැඹිලි පාටක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොන වගේ පාටක්ද? ඒ කියන්නේ ළමයි ප්‍රබල අම්ලයක් නෙමෙයි මොන මේ කියන්නේ sorry මම ස්ක්‍රීන් ෂෙයා කරලා නැහැ නේද? ස්ක්‍රීන් ෂෙයා කරන්න නැතුව පෙන්නන්න. sorry. දැන් බලන්න ළමයි. ආයි බලන්න මුලින් ඉඳලා ඔන්න අන්න පළවෙනි එක ගත්තා. අන්න දැම්මා. හරි භස්මයක් කියලා අඳුරගත්තා. බලන්න රතු පාට එන්නේ. රතු පාට කියන්නේ මෙන්න මේ හරිය. අන්න තක්කාලි ගෙඩිය ගන්නවා බලන්න. තක්කාලි ගෙඩිය ගම මොන පාටද? තැඹිලි පාට. දැක්කද? අන්න ස්කේල් එකේ ගත්තා. හරි. ඔන්න ඔය කතාව තමයි. එතන බලන්න තැඹිලි පාට ආව කියලා කියන්නේ මොන අම්ලයක්? අම්ලෙකුත් තමයි. මොන අම්ලයක්ද කියලා තෝරගත්තා. කි දුබල අම්ලයක් මේ හරියව. ඕක තමයි ළමයි pH පරිමාණය කියලා කියන්නේ. හරි. අපි ලියමු මාතෘකාව ලියන්න ළමයි pH පරිමාණය. ලියන්න ළමයි pH පරිමාණය. ලියන්න pH පරිමාණය. pH පරිමාණය. ලියන්න ළමයි pH පරිමාණය යටතේ pH පරිමාණය යටතේ ලියන්න. කිසියම් ද්‍රාවණයක ආම්ලිකකම භාෂ්මික බවට අමතරව එහි ප්‍රබලතාවයද මැනිය හැකිවීම pH කඩදාසි වල විශේෂ ලක්ෂණයකි. එහි ප්‍රබලතාවයද මැනිය හැකිවීම pH කඩදාසි වල විශේෂ ලක්ෂණයකි. ඔත ફોකස් වෙනවා නේද? හරි pH කඩදාසි වල විශේෂ ලක්ෂණ. වෙනම තරුවක් දාලා ලියන්න ළමයි. pH කඩදාසිය ද්‍රාවණයකට දැමූ විට ලැබෙන වර්ණයට අදාළව ඒවාට pH අගයක් ලබා දී ඇත. එනම් බිංදුවේ සිට 14 දක්වා වේ. එනම් බිංදුවේ සිට 14 දක්වා වේ. මෙම අගයන්
pH පරිමාණය ලෙස හඳුන්වයි. pH පරිමාණය ලෙස හඳුන්වයි. හරි. එතකොට මේ ටික ඉස්සෙල්ලා ඇඳ ගන්නකො ළමයි. මේ ලියලා තියෙන ඔක්කොම කතා ටික ලියා ගන්නකො. තද රතු කතාව, තද රතු නම් ප්‍රබල අම්ල, කහ තැඹිලි නම් දුබල අම්ල, මෙයා උදාසීන. හරි. ඔක ඇඳ ගන්න බලන්න. ඔයාලා ගාව පාට තියෙනවද? මං ගාව තිබ්බේ දම් පාට එහෙම නෑනේ ළමයි. මං ඉතින් මේ නිල් පාටින්ම තමයි මේ ටික ඇඳේ. රතු පාට තිබ්බ නිසා මම මේ හරිය රතු කරා. අර ආම්ලික භාෂ්මික මේ ඔක්කොම මේකේ මාක් කරගන්න ළමයි. හරි. තද රතු නම් ප්‍රබල අම්ලයි, තැඹිලි වගේ නම් දුබල අම්ලයි, තද දම් නම් ප්‍රබල භාෂ්මයි. ඔය ටික සෙට් එක මාක් කරගන්න. අර අපේ ලාකොල කතාව මේ හරිය තද රතු පාටයි. හරි. මේ හරිය ගත්තොත් තැඹිලි හෝ කහ පාටයි. විභාගෙදි මෙන්න මෙහෙම මාක් කරන්නත් දීලා තියෙනවා. මම පේපර්ස් වල දැකලා තියෙනවා. මෙහෙම මාක් කරන්නත් දීලා තියෙනවා ඔයාලට. හරි. රයිට්. මෙහෙම මාක් කරන්නත් ඔයාලට දීලා තියෙනවා. හරි. ටක් ගාලා දාගන්න. ඉක්මනට දාගන්න ළමයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. මං කියවනේ ඉස්සෙල්ලා පෙර අතීතය ගැන මතක තියාගන්න එපා. මතක් කර කර ඉන්න එපා. පසුත වෙන්නත් එපා. වර්තමානය තුළ ජීවත් වෙන්න. හරි. එහෙනම් ඔයාලා හොඳට දැන් වැඩ කරන්න ඕනේ. එතකොට අතීතයේ තියෙන ඒවාද ස්පීඩ් ඩිවිෂන් එක හරහා අපි හදාගමු. ඒකෙදි මම මතක් කරලා දෙනවනේ ඔක්කොම. හරි. ඉතින් බය වෙන්න එපා. මේක කරගෙන යමු. හැමෝටම ගේමක් ගහන්න පුළුවන්. හරිද? හරි නේද? බිඳුවේ ඉඳලා 7 දක්වා තියෙන ළමයි එතකොට අම්ල 7 ඉඳලා 14 වෙනකම් භාෂ්ම 7 තියෙන උදාසීන කට්ටිය මන්ට ලියාගන්න. තේරුණාද පුතේ කතාව? හරි. යටින් තරුවක් දාලා ලියන්න. යටින් තරුවක් දාලා ලියන්න. යටින් තරුවක් දාලා ලියන්න. pH පරිමාණයේ උදාසීන ද්‍රාවණවල pH අගය 7ක් වන අතර වර්ණය ලා කොළ පැහැවේ. උදාසීන ද්‍රාවණවල pH අගය 7ක් වන අතර වර්ණය ලා කොළ පැහැවේ.
වර්ණය ලා කොළ පැහැවේ. වර්ණය ලා කොළ පැහැවේ. හරි. හරි. දෙවෙනි කාරණාව. pH පරිමාණයේ උපරිමාගය 14ක් වන අතර pH පරිමාණයේ උපරිමාගය 14ක් වන අතර එම තද දම් පැහැය ලැබෙන්නේ එම තද දම් පැහැය ලැබෙන්නේ එම තද දම් පැහැය ලැබෙන්නේ භස්ම සඳහා ප්‍රබල භස්ම සඳහා වේ. ප්‍රබල භස්ම සඳහා වේ. එම තද දම් පැහැය ලැබෙන්නේ ප්‍රබල භස්ම සඳහා වේ. ප්‍රබල භස්ම සඳහා වේ. ඊළඟට ලියන්න. pH ගේ 7ට අඩු වගයක් ලැබෙන්නේ නම් pH ගේ 7ට අඩු වගයක් ලැබෙන්නේ නම් ඒවා අම්ල වන අතර ප්‍රබල අම්ලයක් නම් ඒවා අම්ල වන අතර ප්‍රබල අම්ලයක් නම් ප්‍රබල අම්ලයක් නම් pH අගය බිඳුවක් වේ. pH අගය බිඳුවක් වේ. තේරුණාද පුතේ කතාව? හරි. ඔය ටික තමයි ළමයි pH පරිමාණය යටතේ කතා කරන්න තියෙන්නේ. හරි. ඔතන පැත්තකින් ඕන ඔයාලා මේකත් ලියා ගන්න ළමයි 0 ඉඳලා 7 දක්වා අම්ල 7 කියන්නේ උදාසීන 7 ඉඳලා 14 කියන්නේ භස්ම. මේකත් ඕන ලියා ගන්නකො. මේක තමයි සාරාංශය. සමරි කියලා ලියා ගන්නකො ළමයි. විභාගේ මම දැකලා තියෙනවා අහලා තියෙනවා මේ pH කඩදාසි භාවිතය ඇයි අහනවා මේ වාසියක් වෙන්නේ ලිට්මස් කඩදාසි වලට වඩා. මොකද්ද ළමයි වාසිය? වාසිය තමයි මේ ප්‍රබල දුබල ගතිය මනින්න පුළුවන්. හරි. ඔන්න හොඳට මතක තියාගෙන ඇහුවොත් ලියන්න ඕනේ මොකද්ද? ප්‍රබල දුබල ගතිය මොනවා වීමද ළමයි? භාවිතාවෙන් මැනගන්න පුළුවන් වෙන එක. ඒ කියන්නේ අපිට පරීක්ෂා කරගන්න පුළුවන් එයා දුබල අම්ලයක්ද ප්‍රබල අම්ලයක්ද මොකද්ද වෙන්නේ කියලා. තේරුණා නේද කතාව? හරි. මේකත් දාගන්නකෝ. මේකත් දාගන්නකෝ. හරි. මොකක්ද දාගන්න? අද මට පොඩ්ඩක් සනීප නැති නිසා තමයි මම මේ හිමින් කරන්නේ. හරි. ඊළඟ අපිට දැන් ළමයි මේ පාඩමේ විශේෂම කොටසට ඇවිල්ලා තියෙන්නේ විශේෂම කියන්නේ අවසාන කොටසට. අපි දැන් මොනවද ළමයි මේ දක්වා සාකච්ඡා කරේ? නිකන් ගන්න කොළුවට. මේ බරපතලව හිතන්න එපා හරිද? මේ හැමදේම හරිම සරලයි ආසාවෙන් ඉගෙන ගන්න. ආස නැති වුණත් ආස වෙන්න. ආස වෙන්න කියලා කියන්නේ මේව ප්‍රායෝගිකව දකින්න. එතකොට මේව හරි ලේසි. දැන් අපි පාඩමේ කතා කරා ළමයි අම්ල කයමත් එක්ක භස්ම අම්ලවල ගුණ භාවිත නේද ලක්ෂණ භස්මවල ගුණ භාවිත ලවණ දර්ශක ඇති වෙන්න අපි ඉගෙන ගත්තා. දැන් අපි කතා කරන්න යනවා ළමයි ලියන අනුමාත්‍රිකාව අවසාන මාත්‍රිකාව පාඩමේ උදාසීනීකරණය. ලියන්න උදාසීනීකරණය. 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 ලියන්න බලන්න. උදාසීනීකරණය. ලියන්න. උදාසීනීකරණය. හරි. ඊළඟට ළමයි අපි කතා කරන්නේ මේ ඔයාලා රෙකෝඩින් එක බලලා ඇති මේ ඇඳුම මාරු වෙලා තියෙන්නේ මොකද කියලා මේ රෙකෝඩින් එක මම අප්ලෝඩ් කරන්න ගියාම මේ උදාසීනීකරණය කොටස මිස් වෙලා තියෙනවා. මොකක් හරි විදිහකින් රෙකෝඩින් එකට ඇවිල්ලා නැහැ. මම මේක අපහු රෙකෝඩ් කරලා ඔයාලට කරන්න. හරි. ඒක ගැන හිතන්න එපා. හරි. උදාසීනීකරණය නැත්නම් ඔයාලා බලයි ඇයි මේ ඇඳුම මාරු වෙලා තියෙන්නේ කියලා. හරි. හරි. අහගන්න ළමයි උදාසීනීකරණය. හරි. උදාසීනීකරණය කියලා කියන්නේ මොකක්ද කියන එක තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ. දැන් හිතන්න ළමයි අපි පැහැදිලි කළා දැන් HCl වගේ අම්ලයක්
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් මතකද? මොකක්ද හැදෙන්නේ? හරිම සරලයි. ඔයා දන්නවා මෙයයි රියැක්ට් කරගත්තාම මේ පැත්තට කවුද හැදෙන්නේ? NaCl නේ. ලවණයනේ අම්ලය ධන භස්මය මතකයි නේද? අම්ලය ධන භස්මය මෙන්න මෙයාට අමතරව ළමයි මෙතනින් කවුද හැදෙන්නේ? ජල අණුවක් හැදෙනවා. මතකද? මෙන්න මෙයා ගැන තමයි අපි දැන් මේ වැදගත් වශයෙන් කතා කරන්න යන්නේ. මෙන්න මෙයා H2O liquid. එතකොට ඔය H2O liquid කොහොමද මෙතෙන්ට හැදුනේ? මට පැහැදිලි කරා අම්ලය ධන භස්මය ලවණය ධන ජලයනේ. අම්ලයකට භස්මයක් එකතු කරගත්තොත් ලවණය ධන ජලය හැදෙනවා. ඔක හරි සරල දෙයක්. ඔයා ඕන දෙයක් ඕන කෙනෙක් ඔක දන්නවා. දැන් මේ ජල කොහොමද කියන එක තමයි අපේ කතාව. මේ ජල අණු හැදෙන්නේ ඔයාලට පැහැදිලි වෙන මේ HCl වලින් එනවා කවුද ළමයි? H+ කියන අයන. හේතුව එයා අම්ලයක්. ඒ වගේම හයිඩ්‍රොක්සෝඩියම් සයිඩ් වලින් එනවා කවුද? OH- කියන අයනයක්. OH-. එතකොට ඔයාලට පැහැදිලි මෙන්න මේ H+ OH- දෙන්න එකතු වුණාම තමයි කවුද හැදෙන්නේ? H2O. මේ බලන්න HO කියන එකනේ. HO ඒ කියන්නේ H2O. එහෙනම් ළමයි අම්ලයකුයි භස්මයකුයි ප්‍රතික්‍රියා කරලා ලවණයක් සහ ජලයක් හැදෙදී නැත්නම් තව විදිහකින් කියනවා නම් H+ අණුවකට නැත්නම් H+ අයනයකට OH- අයනයක් අණුවක් කියන්න බෑ ළමයි H+ අයනයකට OH- අයනයක් එකතු වෙලා ජල අණු සෑදීමට අපි කියනවා මොකක් කියලාද? උදාසීනීකරණය කියලා කියනවා. උදාසීනීකරණය කියලා කියනවා. හරි. ලියන්න උදාසීනීකරණය යටතේ ලියන්න. අම්ලයක් සහ භස්මයක් ප්‍රතික්‍රියා කර අම්ලයක් සහ භස්මයක් ප්‍රතික්‍රියා කර අම්ලයක් සහ භස්මයක් ප්‍රතික්‍රියා කර ලවණය හා ජලය සෑදේ. ලවණය හා ජලය සෑදේ. මෙහිදී අම්ලයෙන් නිදහස් වන H+ අයන හා අම්ලයෙන් නිදහස් වන H+ අයන හා භස්මයෙන් නිදහස් වන අම්ලයෙන් නිදහස් වන H+ අයන හා භස්මයෙන් නිදහස් වන OH- අයන භස්මයෙන් නිදහස් වන OH- අයන එකතු වී නැත්නම් සම්බන්ධ වී ජල අණුවක් සෑදීම උදාසීනීකරණය ලෙස හඳුන්වයි. උදාසීනීකරණය ලෙස හඳුන්වයි. උදාසීනීකරණය ලෙස හඳුන්වයි. හරි නේද පුතේ කතාව? හරි. අපි ඕක උදාහරණයක් කියලා මෙන්න මේක ලියාගමු. උදාහරණයක් කියලා මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. ඔය ප්‍රතික්‍රියාව ලියලා මේ H2O නිකන් මෙතන රවුන්ඩ් කරලා මෙන්න මෙතනින් H+ එනවා. මෙතනින් OH- එනවා. ඔය දෙක එකතු වෙලා H2O හැදෙනවා කියන එක අපි පොඩ්ඩක් මෙහෙම දාගමු. ඒ කියන්නේ කොහොමද ඔක H+ එකතු වෙනවා H+ එකතු වෙනවා නැති වෙනවා කියන එක ලියන්න. right. හරි නේද? ලියන්න උදාසීනීකරණය ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා අනුමාත්‍රකාවක් විදිහට ලියන්න. උදාසීනීකරණය
ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා. මේක එකක් මම එදා පාඩමේදීත් කිව්වා. ඔයාලට මතක නම් ප්‍රායෝගිකව යෙදෙන එක අවස්ථාවක් තමයි ළමයි උදරයේ ආම්ලික බව අඩු කිරීමට. හරි. උදරයේ ආම්ලික බව අඩු කිරීමට අපි පාවිච්චි කරනවා මේ මිල්ක් ඔෆ් මැග්නීසියා නේ. ඔයගොල්ලෝ මම එදා කියලා මැග්නීසියා ශීරය මිල්ක් ඔෆ් මැග්නීසියා. මේක මේ සිංහල නම නෙවෙයි ඉංග්‍රීසි නම තමයි සිංහලෙන් තමයි අපි මේක ලියන්නේ. මිල්ක් ඔෆ් මැග්නීසියා. මේ කියන්නේ නැත්නම් අපි මේකට කියනවා මැග්නීසියා ශීරය. මැග්නීසියා ශීරය. මේක පාවිච්චි කරන එකට හේතුව දැන් උදරයේ ආම්ලික බව කියලා කියනවා දන්නව ළමයි. උදරයේ හයිඩ්‍රොක්ලොරික් ආම්ලය තියෙනවා නේ ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ ආමාශය තුළ හයිඩ්‍රොක්ලොරික් ආම්ලය ඉහළ යාමත් එක්ක ආමාශය බිත්ති ජීර්ණ වෙලා තුවාල බෙදෙනවා. ඒක හයිඩ්‍රොක්ලොරික් ආම්ලය කියන්නේ ආම්ලිකයි. ඒතර එයාව මැට්ටු කරන්න උඩින් අපි දානවා කවුද? මෙයා දුබල භාෂ්මයක්. මෙයා ඇවිල්ලා දුබල භාෂ්මයක්. ඒතර දුබල භාෂ්මයක් ආම්ලයකට දැම්මහම මොකද වෙන්නේ? එතන උදාසීනීකරණය වෙනවා. ඒ කියන්නේ එතන ආම්ලික ගතිය අඩු වෙලා භාෂ්මික ගතියක් නැහැ. ආම්ලික ගතියක් නැති අවස්ථාවක් බවට පත් වෙනවා. හරි. ලියන්නකො ළමයි පළවෙනි එක කියන දාලා උදරයේ ආම්ලික බව අඩු කිරීමට උදරයේ ආම්ලික බව අඩු කිරීමට උදරයේ ආම්ලික බව අඩු කිරීමට මිල්ක් ඔෆ් මැග්නීසියා හෙවත් මිල්ක් ඔෆ් මැග්නීසියා හෙවත් මිල්ක් ඔෆ් මැග්නීසියා හෙවත් මැග්නීසියා ශීරය 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 භාවිතය වරහන් තුල මිල්ක් ඔෆ් මැග්නීසියා යනු මිල්ක් ඔෆ් මැග්නීසියා යනු මිල්ක් ඔෆ් මැග්නීසියා යනු මිල්ක් ඔෆ් මැග්නීසියා යනු දුබල භාෂ්මයකි. දුබල භාෂ්මයකි. දෙවෙනි එක ලියන්න ළමයි දෙවෙනි උදාහරණය. පසේ ආම්ලික බව අඩු කිරීමට පසේ ආම්ලික බව අඩු කිරීමට අලුහුණු යෙදීම. අලුහුණු කියන එකේ සංයෝගය ලියා ගන්න ළමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. අලුහුණු යෙදීම. අලුහුණු යෙදීම. අලුහුණු යෙදීම. හරි නේද කතාව? හරි. ඊළඟට ලියන්න මීමැස්සෙක් දෂ්ට කළ විට මීමැස්සෙක් දෂ්ට කළ විට මීමැස්සෙක් දෂ්ට කළ විට ලියන්න වේදනාව අඩු කිරීමට බේකින් පවුඩර් ආලේප කිරීම. වේදනාව අඩු කිරීමට බේකින් පවුඩර් ආලේප කිරීම. බේකින් පවුඩර් ආලේප කිරීම. බේකින් පවුඩර් කියන්නේ ළමයි භාෂ්මයක්. එතන මීමැසි විෂ ආම්ලිකයි. ලියන්න මීමැසි වල ඇත්තේ මීමැසි විෂෙහි ඇත්තේ අම්ලයක් වන අතර බේකින් පවුඩර් යනු භාෂ්මයකි. බේකින් පවුඩර් යනු භාෂ්මයකි. බේකින් පවුඩර් යනු භාෂ්මයකි. හරි නේද පුතේ කතාව? ඊළඟ එක ලියන්න. දෙබරෙකු දෂ්ට කළ විට දෙබරෙකු දෂ්ට කළ විට එම ස්ථානයේ දෙහි කැබැල්ලක් ඇතිල්ලීම. එම ස්ථානයේ දෙහි කැබැල්ලක් ඇතිල්ලීම. ලියන්න වෙනමම වරහන් තුල
දෙබර විෂ භාෂ්මිකයි. ඒතර දෙහි කියනවා දන්න සිට්‍රික් අම්ලයක අම්ලයක් තියෙනවා. එහෙනම් එතන උදාසීනීකරණය වෙනවා. ලියන්න වරහන් ඇතුලේ දෙබර විෂ භාෂ්මික වෙන අතර දෙබර විෂ භාෂ්මික වෙන අතර දෙහිවල ඇත්තේ සිට්‍රික් අම්ලයේ බැවින් දෙහිවල ඇත්තේ සිට්‍රික් අම්ලයේ බැවින් එහි උදාසීනීකරණය සිදුවේ. එහි උදාසීනීකරණය සිදුවේ. තේරුණා නේද කතාව? හරි. එහෙනම් ඔතනින් අපි දන්නේ දැස්ටඩ් අම්ල භෂ්ම හා ලවණ පාඩම. අපි අම්ල කියන්නේ මොකක්ද කියලා කතා කරා, භෂ්ම කියන්නේ මොකක්ද කියලා කතා කරා, ඒවයි ප්‍රතික්‍රියා ලිව්වා. ඊට පස්සේ අපි උදාසීනීකරණයත් කතා කරා. ඊට පස්සේ අපි අම්ල කතා කරා, භෂ්ම ලවණ ඔක්කොම කතා කරා. ඔතනින් ළමයි පාඩම ඉවර වෙනවා අම්ල භෂ්ම හා ලවණ. ඊළඟ දවසේ මම පටන් ගන්නවා හරි රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස කියන පාඩම මම පටන් ගන්නවා මේ පාඩම හරි මේ පාඩම රසායනික ප්‍රතික්‍රියා විශ්ලේෂණ තාප විපර්යාස කියන එක අපි 9 වෙනි 8 වෙනි පාඩම විදිහට තමයි ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ මේක මම පටන් ගන්නවා ඊළඟ දවසේ යාළුවෝ හොඳට කරන්න එහෙනම් සම්බන්ධ වෙමු අපි ඊළඟ දවසත් එක්ක නාදර ගිහින් එන්න. right.